Hi friends, ඉතින් අද මම ගෙනා බෙඩ්ස් වීඩියෝ එකක්. හරි ඉතින් අද මාත් එක්ක විදිහට එන්න අපේ කිලවි. හරි ඉතින් මතකයි noob ආගේ noob තමයි මේ. හරි ඉතින් අද බලමු ඌ දිනයිද මන් දිනයිද කියලා. හරි ඉතින් වැඩි කතාවක් නැති වීඩියෝ එකක්. ඒක කටවහගෙන කිල නැත්තම් නම කියනවා. මේ කොහොමද දිනන්න ඕනේ. මේ ඉබන්නේ ඇත්තද බලමු කොහොමද කියලා. මම අනික අද ගහන්නේ ඔෆිස් මවුස් එක. ගායිස් මගේ රයිට් එක කැඩුනා කියන්නේ පොඩි දෙයක් තමයි. ගායිස් අද මගේ ස්කින් එක නෑ. ස්කින් එක නැතුව ආවේ. ගායිස් ඕම් බලමු මම ලෝකේ තියෙන හොඳම බෙඩ් එකේ දානවා. මේක කඩන්න බෑ කාටවත්. ලෝකේ තියෙන හොඳම බෙඩ් එකේ අන්න ඒක කොහමද තව එක ගෝල්ඩ් එකක් දෙන්න. හරි වැරදුනා වෙලාවට පොඩ්ඩක් ඉන්න ගායිස්. ඔයලවි කරන්නේ කඩ කරගන්න. බලමු මේ පැත්තට. ගායිස් මට මේ පැත්තට මුදුනේ. ගායිස් බෑනේ මම ගිහුවා මල්ලි දෙට යන්න. දැන් පිටි කරන්න. මම CWR මේ සර්වර් එකේ ප්‍රැක්ටිස් එකේ තියෙන්නේ. ඒක තමයි අද අපි ගහන්නේ. ඒකේ ලින්ක් එක ඕනනම් මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ආයි කැත වැඩ මම ලෑත් වෙලා හිටියෙත් නෑ. ඒ වගේ කැත වැඩ කරන්න එපා. ඔච්චර කැතයි කියලා මම හිතුවේ නෑ. බලහන් අදිසියට කීකේව ගෙන්නනවා. ගායිස් ගන්න කරන්න කියපු දේ දැන් මගහරිනවා. මම රෙඩි වෙලා හිටියේ නෑ බලුවඩ කරන්න බෑ. අවුලක් නෑ ගායිස්. මම කිව්වනේ මම කතා කරලා බෙඩ් එකේ තියෙන කියලා. දැන් දැක්කනේ. යම් ටොයින්ක් fokus masih bela. Ya වැරදි මිනිහත් එක්ක හැප්පුණා. වරෙන් වලියට අම්මේ මේ කාමරුත් දාලා යස්. කවුද ඒක දින්නේ? කවුද දින්නේ? ගායිස් මේ මැච් එක ඩ්‍රෝ එකක්. ආයි වරෙන් තව එකකට. ඒක ඩ්‍රෝ එකක්. ඉන්ටරෙස්ටිං. මම ඉතින් යාට දිනන්න දුන්නා. පොඩි බෙඩ් වින්සක් දාලා එන්න කියලා මැච් එකට එන්න. කියලා පොඩ්ඩක් කතා කරා නම් කොහොමද එන්නද? ආයෙත් බෑ. කියලා
එන්න කියලා එන්න එන්න අපච්චක් ගහ එන්නකෝ බලන්න ගායිස් මැච්චේ එයා ගහන්න බයයි ඒක එන්නේ නැත්තේ යාර මන් දිරන්න දුන්න කලින් එක ඒකයි හිහි මම කැප ස්ටීව් එන්නේ නැහැ වගේනේ එහෙනම් අපි යා කියලා එන්නේ නැද්ද ඇයි එන්නේ නැද්ද එන්නකෝ යා මැච් එකකට යා එන්න හරි ගාස් යන්නලු හරි ඉතින් එන්නද අපි වීඩියෝ ගේම් කරමු හරි ඉතින් අද හරි ගාස් එහෙනම් අදට මම ගිහින් බයි බයි ඒ යන ගමන් කියන්න දෙතුනා සබ්ස්ක්‍රයිබ් කරන්න කොබාගෙන ලයික් පාරක් දාලා කමෙන්ට් පාරක් දාලා මේ වගේ ෆනි වීඩියෝස් බලන්න කැමති කියලා යාළුවෝ මේගොල්ලන් ෂෙයා කරලා මට පොඩි සබ්ස්ක්‍රයිබ් දෙන්න හරි එහෙනම් අදට මම ගිහින් බයි බයි